ඇල්ල මීදුම සහිත කඳු අතරින් අලංකාර ලෙස නැගී සිටින සුප්‍රසිද්ධ ආරුක්කු නවය පාලම එදා යටත් විජිත ඉංජිනේරු විද්‍යාවේ විශිෂ්ට නිර්මාණයන්ගෙන් එකක්. 1921 බ්‍රිතාන්‍ය යුගයේ ඉදිකරන ලදකි. මෙම පාලම සම්පූර්ණයෙන්ම ඉදිකර ඇත්තේ ගල්, වැලි, ගඩොල් සහ සිමෙන්ති වැනි ද්‍රව්‍ය වලින්. මේ ඇති සුවිශේෂීකත්වයේ වනුවේ කිසිදු වාහන වර්ගයක් භාවිතා කොට නැතිවීම. එම නිසා ප්‍රදේශවාසීන් එය ආඩම්බරයෙන් හඳුන්වන්නේ අහසේ පාලම යනුවෙනි. දිග මීටර් 92ක් සහ උස මීටර් 28ක් වේ. එහි විශ්මයජනක ආරුක්කු 9ක් ඇත. ඇල්ල සහ දෙමෝදර අතර දුම්රිය මාර්ගයේ පිහිටා ඇති මෙම පාලම සොභා සෞන්දර්යයේ විස්මිත ස්ථානයකි. එහි හිරු උදාවේදී සහ හිරු බැස යන විට රන් ආලෝකීය පාලම මත මෘදු ලෙස වැටේ. එය ශ්‍රී ලංකාවේ සහ විදේශ සංචාරකින් වැගියෙන්ම ඡායාරූප ගන්න පැමිණෙන ලද ස්ථානවලින් එකක් බවට පත් කරයි. කැපවීම, නිර්මාණශීලීත්වය සහ සොභා දහමේ සමගිය සංකේතයක් වූ ආරුක්කු නවය පාලම දුම්රිය හරස් මාර්ගයකට වඩා මානව දක්ෂතාවයේ සහ ස්වභාවික ආශ්චර්යයේ ජීවමාන ස්මාරකයකි. එම ආශ්චර්යමත් පාලමෙන් අදටත් දුම්රිය ගමන් ගන්නේ මහත් ආඩම්බරෙනි.